Okay, she keep calling every single night. හෙල්ලෝ යාළුවනේ ඉතිං මේක තමයි මගේ චැනල් එකේ ගෙන පළවෙනි වීඩියෝ එක. ඉතිං ඔන්න අද මම ගෙනල්ලා තියෙන්නේ ෆ්‍රී ෆයර් එකේ වීඩියෝ එකක් තමයි. ඉතිං අපි ඉමෝට් එකක් දාලා එහෙම පටන් ගමු. ඉතිං ගැම්මට ඉමෝට් එකක් දාලා එහෙම මේ මිමෝට් තියෙනවා ඉතිං ගොඩාක්. ඉතිං ගයිස් අද මම පෙන්වන්න යන්නේ මේ ලොකු දෙයක් පෙන්වන්න යන්නේ නෑ. ඕගොල්ලෝ හරිය මගේ account එක තමයි මම සම්පූර්ණයෙන්ම review එකක් අද පෙන්වන්න යන්නේ. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව යම් බලන්න. ඉතින් යන්න කලින් කියන්න ඕන channel එකට අලුත් කෙනෙක් නම් අලුත් කෙනෙක් කියන්නේ ඉතින් අලුත් අයනේ කොහොමද මේකට එන්නේ දැන්. channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් අපි profile එකට යන්. ඉතින් profile එකේ මම තම heroic emblem එක නම් දාලා නැහැ. මෙන්න මෙතන මේ මගේ ඉමෝට් බඩු මේක එක බණ්ඩල් හම්බෙච්ච ඒවා එහෙම තියෙනවා. ප්‍රයිම් 3 මම. ඊට පස්සේ වෙපන් පැත්තට යන් අපි කෙලින්ම M4A1 එකේ ගන් ස්කින් දෙකක් තියෙනවා. අර ෆ්‍රී දෙන දෙක හැබැයි මං ගාව තියෙන්නේ. ඊපස්සේ AK47 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඊට පස්සේ මේ ස්කාර් එකේ දෙකක් තියෙනවා. ග්‍රූසා නෑ. වැරදුනා රයිෆල් ෆේමස් එකේ එකක් තියෙනවා. XM8 එකේ දෙකක් තියෙනවා. ඊට පස්සේ පැරාෆෙල් එකේ එකක් තියෙනවා. මාක්ස්මන් රයිෆල් වලට කියම SKS එකක් තියෙනවා. වුඩ් පෙකර් එකක් තියෙනවා. AC8 එකක් තියෙනවා. නෑ මේ AWM AC8 එකක් තිබ්බ මෙන්න මෙතන. මේ තියෙන AC8 එකක් තියෙනවා. මැෂින් ගන් වල නම් මුකුත් නෑ. ඉතින් UMP එකක් තියෙනවා. MP5 එකක් තියෙනවා. VSS එකක් තියෙනවා. MP40 එකක් තියෙනවා. P90 දෙකක් තියෙනවා. මේක නෑ තොම්සන් දෙකක් තියෙනවා. තව MAC-10 එකක් තියෙනවා. තව ෂොට්ගන් වල මේ හයි ෂොටියේ ගන් ස්කින් 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. ඉතින් SPS 12 එකක් තියෙනවා. Mag 7 එකක් තියෙනවා. ස්නයිපර් වල EWM එකක් තියෙන එච්චරයි. මම ලොකුවට මේකේ වෙපන් ස්කින් නෑ මගේ. ගන් ස්කින්. පිස්ටල් වලට ගියාම ඩෙසර්ට් ඊගල් එකක් තියෙනවා. M500 එකක් තියෙනවා. එච්චරයි. තව මේ වෝල් පැත්තට යන් අපි බලන්න. මෙතන ග්ලූ වෝල් දෙකක් තියෙනවා. ඉතින් මේ ප්‍රයිම් 3 කියලා මේකෙම පේනවනේ. ස්මෝක් ග්‍රැනේඩ් එක තියෙනවා. ග්‍රැනේඩ් එකේ මම දාලා තියෙන්නේ මෙන්න මේක. අදසල නෑ ෆිස්ට් නම් මුකුත් දාලා නෑ. ෆිස්ට් එක මුකුත් දාලා නෑ. ඉතින් අපි ඉමෝට් පැත්තට යන්. ඊට පස්සේ මේ ෆ්‍රී දෙන මේ ඉමෝට් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඉමෝට් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඉමෝට් එක තියෙනවා. ඒක නම් ටිකක් ප්‍රසිද්ධ ඉමෝට් එකක්. ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ ඉමෝට් එක දාමු. ඉතින් මේ ඉමෝට් එකත් ගොඩක් අය දන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ඉමෝට් එකක් තියෙනවා. මේවා නම් ගොඩක් අය දන්නේ නැහැ වැඩිය. මෙන්න මේක නම් ටිකක් ප්‍රසිද්ධයි. ඔයගොල්ලෝ දන්න එකක් ඒක. ඊට පස්සේ මෙන්න මේම තියෙනවා. මේකත් මට ෆ්‍රී හම්බුනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා ඉමෝට් එකක්. ඊට පස්සේ මගේ වොලට් එක පැත්තට යන්. ඊට පස්සේ බණ්ඩල් නම් 5ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. ඔලු 1යි 2යි 3යි 4යි 5යි 6යි 6ක් තියෙනවා. චුට්ටක් ඉන්න හරි ඔලුව මේක දාගමු. ඊට පස්සේ මෙන්න මේ වගේ සකුරා වගේ එකක් තියෙනවා. ඒකෙත් 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඊට පස්සේ මේ මාස්ක් එකක් තියෙනවා. මාස්ක් එකක්. හරි කිට් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි කිට් තමයි වැඩිම. 1යි 2යි 3යි 4යි 5යි 6යි 8යි 9යි 10යි 11ක් තියෙනවා. තව කලිසම් තමයි වැඩිම. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් තියෙනවා කලිසම්.
සපත්තු නම් වැඩි නෑ 1 2 3 4 5 6 7 8 9යි තියෙන්නේ සපත්තු ඊට පස්සේ ඉමෝට් බැලුවා පෝස්ට් බැලුවා ස්කිල් මුකුත් දාලා නෑ අලුත් account එක මගේ ඊට පස්සේ බෑග් දෙකක් තියෙනවා ඊට පස්සේ මේ කිල් බොක්ස් 1 2 3ක් තියෙනවා පැරෂූට් 5ක් 1 2 3 4 5ක් තියෙනවා මේ ඉවෝ නම් නෑ ඊට පස්සේ මේ ස්කේට් බෝඩ් එකයි තියෙන්නේ මට ටොප් අප් කරලා තියෙන්නේ ඕන ටොප් අප් එකක් එහෙම ගහලා තියෙන account එකට ප්‍රොෆයිල් එක පැත්තට ගියොත් මෙන්න මේම එක තියෙනවා තව මේ ප්‍රයිම් මේවා තියෙනවා ප්‍රයිම් බැන ඉතින් ඕවා තමයි තියෙන්නේ ඉතින් මේවා තමයි මගේ account එකේ පෙන්වන්න තියන්නේ ඉතින් රෑන්ක් එක ප්ලැටිනම් IV ඕවර්විව් එක පෙන්වන්නම් මේ වෙපන් නම් මේකේ නෑ ඔන්න බලා ගන්න පුළුවන් වෙපන් එකක්වත් නෑ ඉතින් මේ වෙපන් දාන්න ඕනේද කියලා මොකද මම ෆ්‍රී ෆයර් එකට අලුත් මගේ PC එකකුත් තියෙනවා නෝට PC එකේ ෆ්‍රී ෆයර් ප්ලේ කරන්න තරම් සිස්ටම් රික්වයර්මන්ට්ස් මදි මම PC එකේ ප්ලේ කරන්නේ GTA විතරයි මම GTA හැම ගේමයක්ම ප්ලේ කරන්නේ නැහැ ඔයාලට GTA 3 වීඩියෝස් ගේනවා GTA Vice City වීඩියෝස් ගේනවා GTA San Andreas වීඩියෝස් ගේනවා ඉතින් ඒ ටිකත් ගේනවා ඉක්මනටම ඉතින් අද වීඩියෝ හොඳලා ලයික් කරන්න කමෙන්ට් කරන්න එහෙනම් අද රොච්චරයි බයි බයි